අප්පට කැප් එක ගන්න බෑ. ගෙදර නේද? ඔව් ටක් ගාලා අරන් කැප් එක නෑ. ආපහු අපි හරිනවා ගෙදරට. එයාට මෙලෝ 100ක් නෑනේ ඉතින්. මල්ෂංක අයියේ. ඔහෝ. අපි හැමදාම ගෙදරින් එළියට බැස්සම ආපහු පාරක් ගෙදර යනවා නේද? ඒක දැන් පුරුද්දට වෙලා. මොනවා හරි අමතක කරගන්නවා ශෂි. අනේ බඩ කියන්න බෑ යන්නේ. අපි දෙන්නම්. ශෂි ටස් කාලා දුවලා. අනේ ටස් කාලා අරගෙන ඉන්න. ඔව් ඉතින් මාළ තමයි හැම එකටම යවන්නේ. කයි අතරද? ඉක්කොන්ඩේන. කැප් එක අමතක වුණා. ඒව වෙලාවට මේ ළඟදී මතක් වුණා. අපි දැන් යන්නේ කොහෙද? අපි යනවාද පොතුපිටියේ ඉස්කෝලේ. පොතුපිටි ඉස්කෝලේ මේ අද මීට් එක මටත් එන්න කියලා තිබ්බා මේ. ඉතින් අපි යනවා මේ මම අද යන්නේ හිටියේ. දැන් පොතුපිටි වැස්සෙන් මෙයාට යන්න ආසාවකුත් තිබ්බා මේ රක්වානේ පාරෙන් අහවත්තට. රක්වානේ පාර ලස්සන නිසා මේ එහෙන් එක්ක යන්න උමනාව තිබ්බා කලිනුත් මේ අපි දැන් ඒ පැත්තට වැඩි ගියේ නැති නිසා දැන් අද මේ යන්න chance එකක් හම්බුණා පොතුපිටියට. ඉතින් මීට් එකට යන ගමන් දැන් මෙයාවත් එක්කගෙනම යනවා. දැන් මීට් එක ඉවර වෙලා අපි එහෙමම රක්වානේ පාරේ කෙලින්ම කහවත්තට යනවා. ඉතින් මේ පාර ලස්සනයි. ඔව් මං ඒ පාරේ ගිහින්ම නෑ. මෙයා නම් ගිහිල්ලා තියෙනවා. එක පාරක් වගේ ගිහින් තියෙනවා මේ නෑ දෙතුන් පාරක් ගිහින් තියෙනවා. මාර ලස්සනයි. අපි පෙන්නමුකෝ නේද? ඒ පාරේ යනකොට අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න මේ නෑ ගොඩාක් අවශ්‍ය එකක් නෑ. මේ ගොඩාක් අවශ්‍ය වුණොත් යන්නත් බැරි වෙයි සමහර විට මේ ඒ පාරේ මේ අලියා ඉන්නවා. ඒක නිසා ෂුවර් නෑ හරියටම ගොඩක් අවශ්‍ය වුණොත් මේ පාරෙන් යයිද කියන එක. අපි අලියත් එක්ක වීඩියෝ එකක් ගමු. ෂෝක් එකට තියෙන්නේ. මේ එහෙම වුණොත් අපි අතන පොතුපිටියට ගිහින් ඉවරලා යනකොට වීඩියෝ එකක් දාන්නනේ. එහෙනම් අපි යමු පොතුපිටියේ. අන්න අපි ඉන්නේ දැන් කලවාන සිටි. අයියලා ගෙදරින් ඉඳන් පොතුපිටියට යන්න අපි හැරෙන්න ඕනේ ඉස්සරහින් දකුණට. කෙලින්ම ගියොත් අපිට නිවිත රත්නපුරට යන්න පුළුවන්. රක්වාන්ට 46ක් තියෙනවා. මේ තියන්නේ පොතුපිටියට යන පාර. මේ පාර තමයි අපි මම දැන් වැඩ කරන ඉස්කෝලේ තියෙන්නේ. මෙයා පුදුම කට්ටම් මට දෙන්නේ පට්ටව්ව. අයියා මෙහෙම කටුපාත් කරන්නේ ඈ විනිසුරු ලක්ෂිත සුබ මහත්මයා තරඟ ආරම්භක ස්ථානයේ සිට මේ දැන් සූදානම්ව පොරසන්නාරයක් ලබා දෙන්න පොතුපිටිය මහා විද්‍යාලයේ 2025 නිවාසාන්තර මල්ල ක්ලාස් තරඟයේ සමගාමීව පැවැත් පහත නම් සඳහන් කරන ක්‍රීඩකයන් තිදෙනා MK දිල්ෂාන් කුමාර ගැමුණු නිවාසය, WA දනුජ විජේසිංහ පැරකුම් නිවාසය, එවැගේම සිතුම් නෙත්සර ගැමුණු නිවාසය ක්‍රීඩකයන් කාර්යාලය අසලට පැමිණෙන MK දිල්ෂාන් කුමාර ගැමුණු නිවාසය, WA දනුජ විජේසිංහ පැරකුම් නිවාසය, සිතුම් නෙත්සර ගැමුණු නිවාසය.
මිනුම් කලාපාර පොදුපිටිය ආරාධිත පාසල් වලින් අයියා යන ඉස්කෝලේ තමයි දින්නේ. ගෑස් බොයිස් දෙකම දින්නේ අපි. එයා එන ගැම්මෙන් ඉන්නේ. කාලාවනේ කෑවද? හරි බල කරනවා ඉතින් මේ මට කතා කිරියේ නෑ. බල කරන හින්දා මේ අනේ පොඩ්ඩක් අනේ ඔයාව ළමයි ටික හෙව්වා. චුට්ටක් ඔයාලා බැරිම තැන උඩහට ගියා මේ සර් කෙනෙක්ගේ ගේකට යනවද මොකද්ද කියලා. කො What do you marinate? මේ ක්‍රීඩා සෙට් එක තේරෙනවනේ හරි ශිෂ්‍යාවක සිටියා එම ශිෂ්‍යා විශේෂයෙන්ම එම කීදනාගේ දෙදෙනෙක් ආර්ථික සම්බන්ධ වයස අවුරුදු 12 මීට් එකේ හිටියා ඇතිනේ තුන විතර තුනක් පහු වෙලා අපි දැන් යන්න හදන්නේ මෙහෙන් පිටත් වෙන්න හදන්නේ මේ දැන් කෙලිම රක්වාන පාරේ එකහවත්තට අලියා ඉඳී දන්නේ ඒක කියන්නේ අලියා එක්ක සෙල්ෆියක් ගන්න අපි මේ පාර දෙකෙන් දකුණට යන්න රක්වාන්ට යන්නේ දකුණට රක්වාන්ට යන්නේ දකුණට අනිත් පාරෙන් යන්නේ කලවන්ටද බලමු මෙයා කිව්ව තරම් ලස්සනයි කියලා ඔය ගීමනේද මේ පාර මම මේ කහවත්තේ ඉඳන් රක්වාන්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ රක්වාන් ඉඳන් මෙහෙටවත් මෙහි ඉඳන් මේ රක්වාන්ටවත් ගිහින්නේ රක්වාන්ට ඉඳන් මෙහෙ ආවේ නැහැ කියන්නේ ඉතින් මේ ඉඳන් රක්වාන්ට ගිනුනේ නැහැ කියන එකනේ නෑ අගට හරි. අර අපි එදා ගියක එදා මේ පාරේ දාර පන්සලකට ගියේ. ඔව් මේ තරයි මේ පැත්තේ අර පාරේ යනවා අපි ඉස්කෝලේ පාරේ ඒත් ලස්සන පන්සලක් තියෙනවා අපි කලින් වීඩියෝ එකක් කරලා ඇති මේ දැන් අවුරුද්දක් විතර නෑ. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. ඒකක් තියෙන පොතුපිටිය පහු වෙලා මේ ඉස්කෝලේ පාරේ යන්න ඕනේ මේ ඒක දැන් අපි යන්නේ ඒක අනිත් පාරේ ඒ පන්සල නම් හරි ලස්සන. මේ පන්සලේ චිත්‍රය ඇඳලා තියෙන්නේ මේ ඔයා දන්නවනේ ඒක නේද ස්ප්‍රේ එකකින් තමයි ඇඳලා තියෙන්නේ කටු සටහනක්වත් නැතුව තමයි චිත්‍රය ඇඳලා තියෙන්නේ ඒ චිත්‍ර බැලුවාම එහෙම හිතන්න බෑ අපිට කටු සටහනක් ඇඳලවත් උඩින් අපිට මේ පින්තූරයක් තියලා ඇඳලවත් මං හිතන්නේ එච්චර ක්වොලිටි එකක් අඳින්න පුළුවන් වෙයි කියලා ඒක චිත්‍රේ බලන්න එතනටම යන්න ඕනේ අපි වීඩියෝ එක බලන අපේ වීඩියෝ එකේ ඇති චිත්‍ර ටික මාර ලස්සනයි චිත්‍රය හිතා ගන්න බෑ මේ ස්ප්‍රේ එකෙන්මද ඇඳේ කියලා මේ කෙනාගේ දක්ෂතාවය නම් ඇත්තටම මේ නේද කියන්නේ මේ එක තැනක මෙහෙම පොඩියට නෙමෙයි අර චෛත්‍ය ඇතුලේ උඩ මෙහෙම හැමතැනම ඇඳලා තියෙනවා හරිම ලස්සනයි නේද මොකද අර දැන් මෙහෙම අර වෙලා තියෙනකොට ඒ තැන්වල නේද ලස්සන්ට එහෙම ගන්න අමාරුයිනේ ඒ කියන්නේ මාරම ලස්සනයි එතන ගිහින්ම බලනකොට මං මේ දෙපාරක් තුන් පාරක් මං ගිහින් තියෙන පන්සලට මං හිතුවේ නෑ එච්චර ලස්සන මේ චිත්‍ර තියෙනවා කියලා ඒ බලන්න ගියෙත් නෑ. ඕන එදා තමයි බලන්න ගියේ මේ එදා තමයි හම්බෙන් දැක්කේ. යාලත් යන අනිවාර්යෙන්ම යන්න ඕනේ. පිටියේ මේ පන්සලේ නම මතක නෑ. මිලින්තලාව. මිලින්තලාව පන්සල. ඒ කියන තැනත් ලස්සනයි. ටිකක් යන්න ටිකක් පාර පොඩ්ඩක් ඊතර සවුත්තුයි. වාහන යන්න පුළුවන්. ඉතින් ඒක ලස්සනයි ඇත්තටම. ලස්සන තැනක තියෙන කන්දක් කුඩ වගේනේ. කන්දක් කුඩ වගේ තමයි තියෙන්නේ. වටේම කඳු පේනවා. වටේම තා පොඩි චෛත්‍යයක් තියෙනවා ඒක උඩටත් ඔහොම නගින්න පුළුවන්. හරි ඒක ලස්සන ඇත්තටම ලස්සන පන්සලක් ඒක මේ ගිහින් බලන්න ඕන පන්සලක් මේ ආවට කවුරු හරි ඉන්නවනම් ගිහින් බලන්න අර චිත්‍ර ටික බලන්න විශේෂයෙන් යන්න චිත්‍ර ටික මාරම ලස්සනයි අර අර්ථය කිව්වට පස්සේ ඒක මේ බලන්න මෙතන ඒ කියන්නේ මේ අර කඩ සටහනක්වත් නැතුව ඇඳපු චිත්‍රයක් කියලා කිව්වහම ඒ කටපට්ටමෙන් මම හිතන්නේ පෙන්නලා තියෙනවා මේ එන ඔයගොල්ලෝ ගිහින් බලන්න එහෙනම් අපි දැන් යන් පොත්පිටිය පාස් කළා රක්වානට
පාරේ වාහන අඩුයි. වනාලියන් ගවසන ප්‍රදේශයේකී ප්‍රවේශම් වන්න කියලා බෝඩ් එකකුත් ගහලා තිබ්බ දැක්කද? දැක්කා. වනාලියන් කිව්වට ගොඩක් නෑනේ. දෙන්නෙක් ඉන්නවලු. දෙන්නේ ඉන්නවලු. මං අහලා තියෙන්නේ එකයි. උගේ GPS හයි කරලා මම එතන තියෙන්නේ මේ ඉන්න තැන හරියටම කියන්න පුළුවන් මම වණ ජීවි. මොකක් ප්‍රදේශ මට්ටමේ තියෙන මොකක් ගැන කතා කරා මේගොල්ලෝ කියනවා. ඉතින්නේ වනාලි. කන්ද අර බලන්නක මේ අර කන්ද දාලා ඒ කන්ද වෙන්න බෑනේ අර රාවණා වගේ අර මේ අර පැලිලා වගේ තියෙන අනේ ඒක නම් ලස්සනයි ආ මෙන්න බලමු සෝම් කරලා බලන්න යම් ඔතනද මෙතනද ලස්සන තැන මෙතනත් හොඳයි. මෙයා බලන්න. Hold me close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. මෙන්න ලස්සන අර හොටෙල් hotel එකක් එකක් තියෙනවා හොටෙල්ස් දෙක තුනක් විතර තියෙනවානේ හතර එකක් තියෙනවා. හතර. ඇසි ආසාවෙන් හිටියේ මේ වගේ තේ වත්තක් මැද්ද ගේ හදාගන්න. අනේ නේ දලු කඩ කඩ ඉන්න මසංකයි ආසයිලු ඔයා මේකද කිව්වේ Yes. ආ ආ. ඔයාලගේ තේ කැලීට වඩා ලස්සනයි නේ අර කන්දු උඩ ඒක අනේ මම ආ සීරියස්ද කියන්නේ ආ ඔබ බලන්නකො ලස්සන. නෑ ලස්සනයි තමයි මම බලාපොරොත්තු වෙන ලස්සන නෑනේ කන්දු ටික නම් ලස්සනයි පොඩ්ඩක් ඈතින් තියෙන අර අතෙන්ට කියන්න ලස්සනට තියෙනේ දයියට දුෂ්කර නැත්තම් මේ පැත්ත නියමයිනේ. ඕ හැබැයි ටවුන් එකක් වගේ මේ. ඉන්න පුළුවන් අර අතන තියෙන මේ මාරම ලස්සනයි අර උඩම තියෙන අර තේ ඉඩම ලස්සනයිනේ. හ්ම් අර උඩ මේ ඔය ගලින් අර එහා ගල උඩට බෑ. ඒතෙන්ට නම් මාර ලස්සනයි තියා
යන්න එහෙනම්. මෙච්චරයි බලන් තියන්නේ. හරියටම ලස්සනයි නේ. එතන ගයක් අදමුද? මැද්දේද? ඔව්. යා. මාව දාලා යනවා. ඉන්න. අයියේ ඉන්න. අනේ ඉන්න. අනේ කැත වැඩ කරන්න එපා. අන්න මට බෑ. අයියෝ මාව දාලා යනවා. ඉන්න. මේකත් මම බැලුවා නවතින. ඒකත් තමයි ලස්සන නේද? හරි අපිට view එක ලස්සන නේද? අපි කලින් කන්දන්නේ නැග්ගේ දැන් අපි පල්ලමට බහින ගමන් මේක වීඩියෝ කරන එච්චර ක්වොලිටි නෑ වගේ යන්නේ. ඇස් දෙකෙන් දැක්කම ලස්සන. ඊට වඩා ලස්සනට බලමුලුත් ඒ ලස්සන නැද්ද? ලස්සන ඒ මාරි ඉතින් අර අපි ඊට වඩා ලස්සන තැන් දැකලා තියෙනවා. මම හිතුවේ අර ඔයා කිව්වේ මේ රක්කාන පැත්ත යනකොට මාර ලස්සනයි මේ කඳු ටිකක් පේනවා කියලා. එහෙම එකක් නම් මම හිතුවේ. තිබ්බ කඳු නම් තියෙන හැමතැනම මාර ලොකු මේ කොච්චර තියෙනවද මේ දැන් මුත් පේන්නේ වටේම කඳු. හරි කඳු තියෙනවා. මෙතන ලස්සනයි වගේ. මේක කිව්වෝ. මේ තියෙන්නේ ලස්සන තැනයි. ඩිංගි ටිකි ටිකි ඔයාලගේ තැනට යනකොට මේ පෑබටුවේ හන්දිය තියෙන්නේ. ඒ හරිය තියෙන ලස්සනයි නේද? උදේට ලස්සන, හවසට ලස්සනයි. මෙතන ලස්සනයි. ඔව් එතන නම් ෂෝ. අපි දෙන්න ගෙදර යනකොට සාමාන්‍යයෙන් එතන නවතිනවා. දැන් අපි නවතින්නේ මේ දැන් මාස 3කට විතර කලින් මේ කොල්ලේ බෙල්ල වැල දාගෙන මේ ලොරිය නවත්තලා එතන. අපි නම් දැක්කේ නෑ එතන මේ බෙල්ල වැල දාගෙන කියලා කවුද කෙනෙක් කිව්ව මතකයි. ඒ ඩයින් බස් අප් දෙන්න එතන නවත්තන්නේ. අයි අපි කලවණ යන්නේ හවසනේ. මම නම් බය නෑ මේ මෙයා. අනේ බර කියන්න මෙයාත් බයයි. බය නැද්ද? බය. නෑ මං සංගය බය නෑ. මෙයා රෑ වෙලා යන්නේ අර කැලෑවේ පාසල. නිර්පීත කොල්ලෙක්.
ඒ පඬිත කියන වචනේ සැබෑ අර්ථය ගන්න. ඒ කියන්නේ පඬිතයෝ කියන්නේ කාටද? පඬිත මං කිව්ව පඬිතයෝ පඬිත අර ඒ පඬිත කියන්නේ ඉතින් දන්නෝනේ ඒකේ සැබෑ අර්ථය ගන්න කියලා මං කිව්වේ. ඒ පඬිත නෙමෙයි මං කියන්නේ මං ඒ පඬිත කියන්නේ නෙමෙයි කිව්වේ මං කිව්වේ මේ වගේ බක පඬිත ඒ කියන්නේ අර ඒක වැඩි ඊට වඩා විශිෂ්ටයිද අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ රක්කාන්ට කිට්ටුයි රක්කාන් ටවුන් එකට මතක නැද්ද? මතකයි මේක කඩවල් ටික එතකොට ඒ අර ඒ ටවුන් එකේ හා අපි ටවුන් එකට මෙහායින් තමයි හැරෙන්නේ නේ අපි දැන් ඉන්නේ රක්වානේ. අපි ඉන්නේ රක්වානේ අපි දැන් ඉන්නේ රක්වානේ. ටවුන් එකේ ඉඳන් දැන් යනවා මාදම්පේ හරහා කහවත්තට. මාදම්පිට කිලෝමීටර් 13ක් තියෙනවා රක්වානේ ඉඳන්. අන්න මගේ ආසාව හරි ආපෝ යන් කියන්නේ නැහැ මේ. ආයෙ නෑ කියන්නේ ඇත්තටම නැත්තම් කනක් ඇහෙන්නේ නැතුව හිටියේ මට රක්වානේ යන්න ඕනේ රක්වානේ යන්න ඕනේ මේ පාරෙන් යන්න ඕනේ කිය. ලස්සනයි ෂෝක් හොඳයි මේ එනකට මං ඊට වඩා ලස්සනට කන්ද දැකලා තියෙනවා ඒත් ලස්සනයි ඒ වුණාට දැන් හරි දැන් ඒ ආසාව හරි ලස්සනයි නේද මේ ටික? ඊට වඩා මේ ටික ලස්සන මේක රක්වාන කිට්ටුනේ. නෑ මේ වාගේ රක්වාන ඉඳන් මේ කලවාන්ට යන පාර ලස්සනයි කියලා කිව්වේ අපි ඉන්නේ දැන් මාදම්පේ හන්දියේ. දැන් රක්වානේ නම් කිලෝමීටර් 13ක් ඇවිල්ලා මේ මෙතන නම් වැඩි දුරක් නෑ නේද? එහෙනම් තාමත් කිට්ටුයි. මෙතන ඉඳන් ගොඩක් දුර නෑ ශශීලා ගෙවල් තියෙන සිටි එක නිසා ටවුන් එක කිට්ටුවනේ තියෙන ගෙවල්. ඒක නිසා ළඟයි. ඔයාලගේ නෙමෙයි ඒක මේ මොනවාද නෝඩියට වගේ කියන්නේ ඔට්ට නෑද නෑ මම සීරියස් කිව්වේ. ඕ නෝ. සිටියෙන් වගේ තමයි කිදේ තන්නේ කියන්නේ කිදේ තන්නේ කහවත්ත පල්බඩුල්ල හරි එහෙනම් අපි බ්ලොග් එක අන්තිම කරන්න යන්නේ දැන් අපි රක්වාන හරහා දැන් ඇවිල්ලා තියෙන මේන් රෝඩ් එකේ ඉන්නේ ඇබිලිපිටියේ රත්නපුර මේන් රෝඩ් එකේ මෙතන ඉඳන් ගොඩාක් දුර නැහැ. අපි දැන් කෙලින්ම යන්නේ මේගොල්ලෝගේ ගෙදරට මහ ගෙදරට. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නන්නේ.